අස්සලාමුඅලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අපි ඉගෙන ගත්තා වර්තමාන කාල ක්‍රියාපදයන් සැහැල්ලු වඩාත් සැහැල්ලු අපි දෙකම ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේකේ අභ්‍යාසයක් කරන්න යන්නේ. අපිට හොයන්න ඕනේ මේකේ තියෙන වචන සැහැල්ලුද වඩාත් සැහැල්ලුද නැත්නම් මේවා සාමාන්‍ය වචනද කියලා. හරිද? සාමාන්‍ය වචනද කියලා. හරි. පළවෙනි වචනේ ලම් යජල් ලම් යජල් ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. මේක ලම් කියන එක වඩාත් සැහැල්ලු. බලන්න යජල් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වඩාත් සැහැල්ලු. දෙවෙනි එක ලියුන්සිර බක්සන් ෂදීදන් ලියුන්සිර ලියුන්සිර. එතකොට මේ ලී ආපු නිසා යුන්සිර බවට පත් වෙලා තියෙනවා. හරි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සැහැල්ලු එකේ අපි ඉගෙන ගත්තා අන්ලන් ලිකේ ඉදන් හත්තා. ඒ ටික අන්ලන් ලිකේ ඉදන් හත්තා. මේ ලිකේ කියන එක ලී කියලාත් වෙන්න පුළුවන්, කයි කියලා වෙන්නත් පුළුවන්, ලිකේ කියලා වෙන්නත් පුළුවන්. හරිද? මේක ඉගෙන ගත්තේ අපි සැහැල්ලු වල. වඩාත් සැහැල්ලු නෙවෙයි, සැහැල්ලු වල. ඊට පස්සේ වඩාත් සැහැල්ලු වල ඉගෙන ගත්තා ඉන් ලම් ලම්මා වල් ෆල් ලී කියන එක. එතකොට බලන්න මේ ලී කියන එක සැහැල්ලු එකෙත් තියෙනවා, වඩාත් සැහැල්ලු එකෙත් තියෙනවා. හරිද? සැහැල්ලු එකෙත් මේ ලී කියන එක ඇවිල්ලා තියෙනවා බලන්න. වඩාත් සැහැල්ලු එකෙත් ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා මේ ලී කියන එක දෙකේම තියෙනවා නම් අපි හොයාගන්නේ කොහොමද? කුර්ආන් එකේ මේ ලී ආවම මේක සැහැල්ලුද වඩාත් සැහැල්ලුද කොහොමද හොයාගන්නේ? ඒක හරිම ලේසි. ඕගොල්ලෝ බලන්න මේ හර්ෆ් එකට පස්සේ ඇවිල්ලා තියෙන ක්‍රියාපදය සැහැල්ලු වෙලා තියෙනවද වඩාත් සැහැල්ලු වෙලා තියෙනවද කියලා බලන්න. ලියුන්සිර ලියුන්සිර. එතකොට මේ ලී එකට පස්සේ ඇවිල්ලා තියෙන ක්‍රියාපදය සැහැල්ලු වෙලා තමයි තියෙන්නේ. වඩාත් සැහැල්ලු නම් ලියුන්සිර් බවට පත් වෙන්න ඕනේ. මෙතන ලියුන්සිර කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ ලී එක සැහැල්ලු. වඩාත් සැහැල්ලු නෙවෙයි සැහැල්ලු. හරිනේ? හරි ඊළඟ වචනේ. තඛ්රුජු මින් අෆ්වාහිහිම්. තඛ්රුජු මින් අෆ්වාහිහිම්. මේක ඇවිල්ලා තඛ්රුජු කියවත් මින්වත් අෆ්වාහිම්වත් කිසිම තැනක මේ හර්ෆ් එකක් ඇවිල්ලා නැහැ. සැහැල්ලු හර්ෆ් එකක් හරි වඩාත් සැහැල්ලු හර්ෆ් එකක් කරේ ඇවිල්ලා නැහැ. ඒ ඉඳ මෙතන සාමාන්‍යව තමයි තියෙන්නේ. ඊළඟ වචනේ ලි නගලම ලි නගලම. හරිම ලේසි. ලි ආපු නිසා නගලමු ඇවිල්ලා නගලම බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක සැහැල්ලු සැහැල්ලු හර්ෆ් එකක්. ඊළඟ වචනේ නකුස්සු අලයික. නකුස්සු අලයික. එතනත් කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. ඊළඟ වචනේ ලන් නදු නදුව ලෙන් නදුව ඉන් ලන් ඉන් නෙවෙයි අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒක සෑල්ලු. අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒ අන් ලන් එකේ තියෙන ලන් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි නදුව නදු කියන එක නදුව බවට පත් වෙලා තියෙන්නේ. ලෙන් ආපු නින්දා ඒක සෑල්ලු කියන එක. හරිනේ? මතක තියාගන්න සැහැල්ලු එක පටන් ගන්න අන් වලින්. හරිද? අන් ලන් ඉදන් ලිකේ හත්තා. හරිද? අන් ලන් ලිකේ ඉදන් හත්තා. වඩාත් සැහැල්ලු එක පටන් ගන්න ඉන් වලින්. ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. හරිද? ඒ දෙක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ දෙක පැටලෙන්න ඉඩ තියෙනවා. සැහැල්ලු එක පටන් ගන්න අන් වලින් අන් ලන් ලිකේ ඉදන් හත්තා. මේ වඩාත් සැහැල්ලු එක පටන් ගන්න ඉන් වලින් ඉන් ලන් ලම්මා ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. ඉන් ලම් ලම්මා. මේක මටත් පැටලෙනවා ඇත්තටම. එතන මේක පටලවා ගන්න එපා. අන් ලන් ලිකේ ඉදන් හත්තා ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. හරි. ඊළඟ වචනේ අපි හරිම ලේසි. වචන පායි පද දෙන්න 10 පාරක් කිව්වම මතක හිටි. හරි. ඊළඟ වචනේ තක්සබුහුම් අයිකාදන්. කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. නුකල්ලිබුහුම් කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. ලියතසාලු. එතකොට මේක තසාලූන කියන එක තමයි හරි වචනේ. එතකොට ලී ආපින්න මේක තසාලු බවට පත් වෙලා තිනවා. මේක හරිම අමාරුයි. දැන් මේක මේ සැහැල්ලුද වඩාත් සැහැල්ලුද කියලා හොයාගන්න. ඇයි යතසාලුන කියන තියෙනවනේ. යතසාලු කියන්නේ ඒක සැහැල්ලුත් වෙන්න පුළුවන් වඩාත් සැහැල්ලු වෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් මේ ලී එක සැහැල්ලු වෙන්නත් පුළුවන් වඩාත් සැහැල්ලු වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මොන උත්තරේ ලිව්වත් මෙතන හරි. ඒ කුර්ආන් එකේ ගිහිල්ලා තමයි බලන්න ඕනේ ඒක හරියට මොකද්ද පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. හරි. ඊළඟ වචනේ වල් යතලෆෆ්. බලන්න මේක සුකුන් එකකින් ඉවර වෙලා තියෙන්නේ. ඒක සුකුන් එකකින් ඉවර වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක වඩාත් සැහැල්ලු වෙන්න ඕනේ.
ඉතින් බලමු මේ වල් කියන එක තියනවාද කියලා. මම එකයි කිව්වේ ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. ඔකට දැක්කේ ලී විතරනේ. මම කියන්නේ වල් ෆල්ලි දෙක තුනක් මතක තියාගන්න කියලා. බලන්න මේකේ වල් කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වල් කියන්නේ ඒක වඩාත් සහැල්ලුයි කියන එක. ඒක තමයි යත ලෆ්ෆෆ් යත ලත්තෆ් කියලා ඇවිල්ලා ඉන්න. හරි වචනය මේ හරි අමාරුයි මේක කියවන්න. ආයෙත් මම කියවන යත ලෆ් sorry යත ලත්තෆ් එහෙම තමයි එන්නේ. කොහොම හරි තේරුම් ගන්න සුකුන්නයක් ඇවිල්ලා දිනවා. ඒ කියන්නේ මේක වඩාත් සහැල්ලුයි. හරිනේ? අර වල් ෆල්ලි කියන එක තමයි මේ වල් ඇවිල්ලා තියෙන්නේ. හරි ඊළඟට ඉන් යල්හරු අලයිකුම් ඉන් ලම්මා වල් ෆල්ලි. හරිනේ? එතකොට මේ ඉන් මෙතන ඇවිල්ලා තියෙන්නේ යල් අරුණ තමයි තිබුණේ. යල් අරුණ සහැල්ලු කරත් වඩා සහැල්ලු කරත් යල් අරු තමයි. එතකොට මෙතන ඉන්න ආපු නිසා ඉන් එක තියෙන්නේ වඩා සහැල්ලුගේ විතරයිනේ. ඉන් ලම්මා වල් ෆල්ලි. එතකොට මේක වඩාත් සහැල්ලු. ඊළඟ බලන්න ලන් තුෆ්ලිහු ලන් එක හරිම ලේසි. අන් ලන් ලිකේ ඉදන් හත්තා. එතකොට ලන් කියන්නේ සහැල්ලු එකේ තමයි තියෙන්නේ. හරි. ඊළඟ වන්නේ අන් යෂා අන් කියන එක අපි දන්නවා අන් ලන් ලිකේ ඉදන් හත්තා. හරිද? අන් කියන එක තියෙන්නේ සහැල්ලු වල. එහෙනම් මේක සහැල්ලු. එහෙනම් තමයි යෂා බවට පත් වෙලා තියෙන්නේ. යෂා ඌ නෙවෙයි යෂා බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ වචනේ වලා යුශ්රිකු මේකේ කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. ඊළඟ වචනේ වයින් යස්තීසු ඉන් ඇවිල්ලා තිනවා. ඉන් එක අපි දන්නවා ඒක ඉන් ලම්මා වල් ෆල්ලි ඒක ඇවිල්ලා වඩාත් සහැල්ලු. ඒක තමයි යස්තීසු කියලා ඇවිල්ලා තියෙන්නේ. යස්තීසුන කියන්නේ නැතුව. ඊළඟ 16 යුකල්ලිබු කෆ්ෆයිහි කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. ඊළඟ වචනේ නුසයිරුල් ජිබාල කිසිම හර්ෆ් එකක් පේන්නේ නැහැ. ඊළඟ වචනේ ෆල්ලම් නුආදිර් හරිම ලේසි. ලම් කියන වචනේ ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා ඉන් ලම්මා වල් ෆල්ලි වඩාත් සෑල්ලු. ඒක තමයි නුආදිර් කියලා සුකුන්නකින් ඉවර වෙලා තියෙන්නේ. හරි ඊළඟ 19 ලම්මා යග්ලමිල්ලාහු ලම්මා යග්ලමි. අතන මම හිතන්නේ ලම්මා එක ඇවිල්ලා ඉන් ලම්මානේ. ඉන් ලම්මා තමයි එන්න ඕනේ. ඒකේ තියෙන ලම්මා තමයි මේක. එතකොට මේක ලම්මා යග්ලම් කියලා තමයි එන්න ඕනේ. අර ලම්මා යග්ලම් අල්ලාහු කියලා කියන එක අමාරුයින්ද තමයි මම හිතන්නේ මේක එකතු කරලා යග්ලමිල්ලාහි කියලා කියන්නේ මිල්ලාහු කියලා කියන්නේ. හැබැයි මේකේ තියෙන්නේ ලම්මා යග්ලම් කියන එක. අර එකතු කරන්න ඕනින්ද තමයි ඒක මේ කසර එකක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊළඟ වචනේ හත්තා යකූල කියන එක. යකූල බලන්න අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒ හත්තා තමයි මේක. එතකොට මේක සහැල්ලු බවට පත් වෙලා තියෙනවා. හරිද? සහැල්ලු බවට පත් වෙලා තියෙනවා. ලම්මා කියන එක වඩාත් සහැල්ලු. ඊට කලින් වචනේ 20 ඇවිල්ලා සහැල්ලු. හරි 21 කයි නුසබ්බිහක බලන්න ඉන්න අන් ලන් ලිකයි ඉදන් හත්තා. ඒ ලිකයි එකේ තියෙන ලී එන්න පුළුවන් තනියෙන් කයි එන්න පුළුවන් ලිකයි එන්න පුළුවන්. ඒ කයි තමයි මේක සහැල්ලු. ඒකින් තමයි නුසබ්බිහක කියලා කියන්නේ. ඒ කයි ආපු නිසා. නැත්තම් වඩාත් සහැල්ලු නම් ඒක නුසබ්බිහක් වෙන්න ඕනේ. ඊළඟ 22 ලම් යුමිනු කියන වචනේ ඉන් ලම්මා ඒ ලම් තමයි මේ. එතකොට මේක යුමිනූන තමයි නූන් අයින් වෙලා මේක වඩාත් සහැල්ලු බවට පත් වෙලා තියෙන්නේ. සහැල්ලු වඩාත් සහැල්ලු දෙකම යුමිනු තමයි. හැබැයි මෙතන ලම් ආපු නිසා මේක වඩාත් සහැල්ලු කියලා තමයි කියන්න ඕනේ. ඊළඟට ලන් යජිදු අන් ලන් ලිකේ ඉදන් හත්තා. එතකොට මේක සහැල්ලු අන් ලන් යජිදු. හරිනේ? සහැල්ලු බවට යජිදු බවට පත් වෙලා තියෙනවා. ලිතුග්රික අරද මේ ලී ආපු හින්දා මේක අන් ලන් ලිකේ ඉදන් හත්තා එකේ තියෙන ලී ඒක තුග්රික බවට පත් වෙලා තියෙන හින්දා අපිට කියන්න බෑ ඒ සහැල්ලු එකේ තියෙන ලී කියලා. නැත්තම් තුග්රික් බවට පත් වෙන්න ඕනේ. හරි ඊළඟට ෆලන් තජිද ලන් මේක කොහමද අන් ලන් ලිකේ. ඒතකොට අන් ලන් කිව්ව මතක තියාගන්න ඒක
සැහැල්ලු. ඒක තමයි මේක තජිද බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ වචනේ හත්තා අබ්ලුග. අත්තා අබ්ලුග. හරිද? අබ්ලුග කියන එක සැහැල්ලු. ඔයගලන්ට ඒක බලපු ගමන් තේරෙනවා. ඒක හත්තා කියන එක කොහෙද තියෙන්නේ? අන්ලන් ලිකෙයි ඉදන් හත්තා. ඒක තියෙන්නේ සැහැල්ලු. ඒක තමයි අබ්ලුග සැහැල්ලු වෙලා තියෙන්නේ. හරිම ලේසි. මේක ලොකුවට කල්පනා කරන්න දෙයක් නැහැ. මේ හරිම ලේසි. මේ හර්ෆ් අඳුර ගන්න පුළුවන් නම් හරිම ලේසි. වලාතුර් හික් නී. මේක බලන්න කොහෙවත් මේ සැහැල්ලු ඕ වඩාත් සැහැල්ලු හර්ෆ් එකක් නෑ මේක 27. 28 ෆල් යන් දුර්. ෆල් යන් දුර්. එතකොට 28 ඇවිල්ලා ෆල් කියලා තියෙන්නේ. මේක යන් දුර් වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් සුකුන් එකකින් ඉවර වෙලා තියෙනවනේ. ඒක අනිවාර්යෙන් මොනවද වෙන්න ඕනේ? වඩාත් සැහැල්ලු වෙන්න ඕනේ. එතකොට මේ ෆල් එක කොහෙද තියෙන්නේ කියලා බලමු අපි. ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. මතකනේ මම කිව්වා වල් ෆල්ලි. ඒ ෆල් තමයි මේ ෆල්ලින්ද තමයි ඒක යන්ලුර් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට 27 29 හල් අත්තබියුක. හල් අත්තබියුක. ඒකෙත් හර්ෆ් එකක් අපිට හොයන්න නැහැ. අපි දන්නේ හර්ෆ් ටිකයිනේ. අපි දන්නේ මොනවද? අන් ලන් ලිකේ ඉදන් හත්තා ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. එච්චරයි දන්නේ. එකක් පටන් ගන්නවා ඉන් වලින්, එකක් පටන් ගන්නවා අන් වලින්, අනිත් එක පටන් ගන්නවා ඉන් වලින්. හල් කියලා එකක් නැහැ මෙතන. ඒ සෙට් එකේ. හරි ඊළඟට අන් තකූලු. රිලේසි අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒකේ තියෙන අන් තමයි මේක සැහැල්ලු හර්ෆ් එකක්. ඒක තමයි තකූලුන තකූලු බවට පත් වෙලා තියෙන්නේ. 31 යතනාස ඌන බයිනහුම් අම්රහුම්. මට නම් පේන්න කිසිම හර්ෆ් එකක් නැහැ. මේ ක්‍රියාපදවල හර්ෆ් එකක් නැහැ. හරි. ඊළඟට සත ජිදූනි කිසිම හර්ෆ් එකක් පේන්න නැහැ. 33 තතුදු තතුලු අලා කවුමින්. මේකෙත් මට කිසිම මේ ක්‍රියාපදවල එන සැහැල්ලුවෝ වඩාත් සැහැල්ලු හර්ෆ් එකක් පේන්නේ නැහැ. අලා කවුමින් අපි දන්නවා ජර්රි හර්ෆ් එකනේ. ඒකට වෙන අපි දැන් ඉගෙන ගන්න. ඊළඟට ෆලන් තස්තති ලන් ඇවිල්ලා තියෙනවා. ලන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මොකද්ද? අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒ ඉඳ ලන් ආපු ඉඳ තමයි මේක සැහැල්ලු තස්තයි බවට පත් වෙලා තියෙන්නේ. හරි. 35 ෆලා තස් අල්නි. මෙතන මට පේන්නේ නැහැ කිසිම හර්ෆ් එකක්. සැහැල්ලු වර්තමාන ක්‍රියාපද හර්ෆ් එකක්. ඊළඟ වචනේ අන් තජ්අල අන් ලන් ලිකේ ඉදන් හත්තා. ඒකේ අන් තමයි මේ. ඒක තමයි තජ්අල බවට පත් වෙලා තියෙන්නේ. ඒක සැහැල්ලු වෙලා තියෙනවා. ඊළඟට 37 ෆලම් යස්තජිබු. මෙතන ලම් ආපු ඉඳ තමයි යස්තජිබුන යස්තජිබු බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වඩාත් සැහැල්ලු බවට පත් වෙලා තියෙනවා. ඊළඟට හත්තා උහුදිස. මේක අන්ලන් ලිකේ ඉදන් හත්තා එකේ එන සැහැල්ලු හර්ෆ් එකක්. සැහැල්ලු වර්තමාන කාල හර්ෆ් එකක්. ඒ තමයි උහුදිස බවට පත් වෙලා තියෙන්නේ. උහුදිසු වෙනුවට. ඊළඟ වචනේ අන් යල්හරුහු. යල්හරුන කියන එක තමයි යල්හරු බවට පත් වෙලා තියෙන්නේ. අන් ආපු නිසා මේක සැහැල්ලු හර්ෆ් එකක්. අන් කියන්නේ සැහැල්ලු හර්ෆ් එකක්. ඊළඟ 40 අන් තන් ෆද. ඒක අන් ආපු නිසා ඒක සැහැල්ලු හර්ෆ් එකක්. ඊළඟට ෆල් යව්මල් බලන්න සුකුන් එකේ වෙලා තියෙන අනිවාර්යෙන් වඩාත් සැහැල්ලු. ඒතර ෆල් එක කොහොමද එන්නේ? මතකද මම කිව්වා ඉන් ලම් ලම්මා වල් ෆල්ලි. ඒ ෆල් තමයි මේ. වල් ෆල්ලි කියන ෆල් තමයි මේ. ඒ හින්දා යව්මල් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට 42 අන් යුලයිෆු. යුලයිෆුන තමයි බවට පත් වෙලා තියෙන්නේ. අන්න ආපු නිසා යුලයිෆු. 43 අන් අයබහ. එතන අන්න ආපු ඉඳා අයබ ආයක සර්වනාමයන්ගේ සම්බන්ධිත අයබ බවට පත් වෙලා තියෙනවා. මේක සැහැල්ලු. ඊට ආයිමත් අන් සැහැල්ලු ඇවිල්ලා තියෙනවා. යුර්හික හුමා. යුර්හික බවට පත් වෙලා තියෙන්නේ අන්න ආපු නිසා. ඊළඟ වචනේ අන් යුබ්දිල හුමා. යුබ්දිල කියන එක අන්න ආපු නිසා යුබ්දිල බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සැහැල්ලු කියන එක. ආයිමත් අන් වැඩියම තියෙන්නේ අන් තමයි අන් යබුලුගා. අන් යබුලුගා. යබුලුගානි තමයි හරි වචනේ. අන්න ආපු නිසා යබුලුගා බවට පත් වෙලා තියෙනවා. ඒකත් සැහැල්ලු. අලම් අකුල් අකුල්.
අර සුකුන් එකෙන් ඉවරලා තියෙන්නේ වඩාත් සැහැල්ලු. ලම් කියන්නේ ඉන් ලම් ලම්මා වඩාත් සැහැල්ලු. හරිද? ඒ තමයි සුකුන් එකෙන් අකුල් කියලා ඉවරලා තියෙන්නේ. ෆසෞෆ නුඅද්දිබුහු මේකේ හර්ෆ් එකක් පේන්නේ නැහැ. 49 ෆහල් නජ්ලු මේකෙත් ෆිහිල් හර්ෆ් එකක් පේන්නේ නැහැ. යමූජු ෆී බග්දින් මේකෙත් ෆිල් එකේ හර්ෆ් එකක් පේන්නේ නැහැ. ජාර් මජූර් එකක් නම් තියෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ අපිට දැන්. ලා යෂ්කුරුන මේකෙත් හර්ෆ් එකක් පේන්නේ නැහැ. ක්‍රියා හර්ෆ් එකක් ෆිහිල් හර්ෆ් එකක් පේන්නේ නැහැ. හරි 52 අන් යන් කිහ්න බලන්න අන් කියන්නේ සෑලු හර්ෆ් එකක් අන්න ආපු නිසා යන් කිහ් නූ කියන එක ඒක යන් කිහ්න බවට පත් වෙලා තියෙනවා. 53 ලා තුකල්ලෆු නෆ්සුන් ඒකෙත් හර්ෆ් එකක් පේන්නේ නැහැ. 54 නුකාතිල් මේක නුකාතිල් කියලා තියෙනවා. හැබැයි මේක හර්ෆ් එකක් නැහැ. මේක හර්ෆ් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මේක නුකාතිල් වෙලා තියෙන මේකට කලින් අනිවාර්යෙන් හර්ෆ් එකක් තියෙන්න ඕනේ. හැබැයි හර්ෆ් එක ඇවිල්ලා මෙතන ලියලා නැහැ. හරිද? අපි බලමු කුර්ආන් එකේ ඒ කියන්නේ මේව යුකාතිල් කියලා වෙන්න මේ කියන්නේ හර්ෆ් එකක් ඉඳත් වෙනවා. තව වෙන අවස්ථාවලත් ඒක වෙනවා. ඒ හින්දා මේකේ හර්ෆ් එකක් නැති වෙලා තමයි මේක වඩාත් සැහැල්ලු බවට පත් වෙලා තියෙන්නේ නුකාතිල් කියලා. හැබැයි වඩාත් සැහැල්ලු බවට පත් වෙන්න එක කාරණයක් තමයි මේ හර්ෆ් තියෙන්න ඕනේ කියන එක. මේක හර්ෆ් එක නැතුවත් වඩාත් සැහැල්ලු බවට පත් වෙන්න පුළුවන්. මට මතක ඇරෙට ඒක අපි වෙන රීසන්ස් තියෙනවා. ඒ කියන්නේ වෙන කාරණා තියෙනවා එහෙම වෙන්න. ඒ හින්දා තමයි මේක ඇවිල්ලා නැත්තේ. මේක නුකාතිල් කියන එක අනිවාර්යෙන් වඩාත් සැහැල්ලු වචනයක්. හැබැයි මේකේ හර්ෆ් එකක් මෙතන ඇවිල්ලා නැහැ. අල්ලා නුකාතිල අල්ලා කියන එක වඩාත් සෑල්ලු මේ හර්ෆ් එකක් හෝ සෑල්ලු හර්ෆ් එකක් නෙවෙයි. ඒ හින්දා මේක වඩාත් සෑල්ලු එකක් නෙවෙයි. හැබැයි නුකාතිල කියනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ නුකාතිල කියනකොට නුකාතිලු තමයි නුකාතිල බවට පත් වෙලා තියෙන්නේ. ඒක සෑල්ලු බවට පත් වෙලා තියෙන හැබැයි අල්ලා කියන වචනේ ඉඳ නෙවෙයි. ඒක මතක තියාගන්න. ඊළඟ වචනේ තමයි තල්මිලුහු මිලුහුල් මලායිකතු මේකත් මට හර්ෆ් එකක් හොයාගන්න බෑ. ඉන්න මේකත් අපි හර්ෆ් එකක් නැහැ කියලා තමයි කියන්න ඕනේ. අන්තිම වචනේ ලා තඛුසුහු සිනතු ඔය දන්නවනේ ආයතු කුර්සියක එන්නේ. මේකෙත් ලා කියන එකවත් තඛුසුහු කියන එකවත් සිනතුන් කියන එකවත් මේ කිසිම දෙයක් වර්තමාන කාල ක්‍රියාපදවල හර්ෆ් නෙවෙයි. ඒ කියන්නේ ඉන් ලම් ලම්මා වල් ෆල්ලි අන්ලන් ලිකේ ඉදන් හත්තා අන්ලන් ලිකේ ඉදන් හත්තා සහැල්ලු ඉන් ලම් ලම්මා වල් ෆල්ලි වඩාත් සහැල්ලු. මේ කිසිම හර්ෆ් එකක් මේ 57 වෙනි වචනේ නෑ. ඒ කියන්නේ මෙතනත් සහැල්ලු වඩාත් සහැල්ලු වෙලා නෑ කිසිම ක්‍රියාපදයක්. හරි මෙච්චර තමයි තියෙන්නේ. දැන් මෙතන 57ක් අපි වචන කරා. මේක ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේක හරිම පහසු හරිම ලේසි සංකල්පයක්. මේක සම්පූර්ණයෙන් තේරුණා වගේ වෙනවා. පුළුවන් තරම් බලන්න මේක තනියම මේ ඔඩියෝ එක අහලා මේ අසයින්මන්ට් එක තනියෙන් මේ අභ්‍යාසය තනියෙන් කරන්න. අල්ලාහ් සුබ්හානහු තාලා ඔයාට මට මේ ලෝකේ හැම දෙනාටම කුර්ආන් එක තේරුම් අරගෙන අරබි වලින්ම තේරුම් අරගෙන මේක ඉගෙනගෙන මේක අපේ ජීවිතේට අරන් මුළු උම්මතේටම මේ කුර්ආන් එක කියලා දෙන භාගය අල්ලාහ් සුබ්හානහු තාලා අපි හැමෝටම ලබා දෙන්න ඕනේ. සුබ්හානල්ලාහ් වබිහම්දි සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතුබු ඉලෛක්. අල්ලාහුම්ම සල්ලි අලා සයිදිනා මුහම්මද් වඅලා අලි සයිදිනා මුහම්මද්.